ඇයි කුඩා දරුවන්ට උගන්වන්න ෆ්ලෑෂ් කාඩ්ස් භාවිතා කරන්නේ? ඉතින් බුද්ධිමත් දෙමව්පියන් බොහෝමයක් දැන් එළඹිලා තියෙනවා ෆ්ලෑෂ් කාඩ්ස් වලින් දරුවන්ට උගන්වන්න. විශේෂම අවුරුදු 2, 3, 4, 5 කියලා කියන්නේ යාලා දකින දේ මගින් තමයි ඉගෙන ගැනීම කියන්නේ. ඉතින් ඇත්තටම මේ වයසේ දරුවන් visual learners කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ යාලා දකිනවා, ඒ දකින දේ මතක තියාගන්නවා, ඊට පස්සේ කියනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයේදී දරුවන්ගේ memory enhancement එක, ඒ කියන්නේ මතකය වැඩි කරන ක්‍රමයක් තමයි ෆ්ලෑෂ් කාඩ්ස් කියලා කියන්නේ. ඉතින් දැන් තහවුරු කරලා තියෙනවා දරුවන්ට මතක වේගය වැඩි කරන්න ෆ්ලෑෂ් කාඩ්ස් කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් මෙන්න මේ නිසාමයි දරුවන්ට ඉංග්‍රීසි අකුරු වල ශබ්ද ඒ වගේම තමයි ලැන්ග්වේජ් එක ඩිවලොප් කරන්න. ඒ කියන්නේ භාෂාව වර්ධනය කරගන්න, දරුවාගේ වචන මාලාව vocabulary එක improve කරගන්න අපි මේ ෆ්ලෑෂ් කාඩ්ස් කියන දේ පාවිච්චි කරනවා. මේක ඉතාමත් හොඳයි. ඉතින් මෙන්න මේකෙදි මතක තියාගන්න ඕන ප්‍රධාන කරුණක් තියෙනවා. අපි පාවිච්චි කරන ෆ්ලෑෂ් කාඩ්ස් වල ක්වොලිටි එක ලස්සන කියන එක දරුවට ඉතාම වැදගත්. ෆ්ලෑෂ් කාඩ් උණු පළියට නිකම්ම කොලයක් නෙවෙයි ෆ්ලෑෂ් කාඩ් එකක් කියලා කියන්නේ. ඒක ඉතාම උසස්ම තත්වයෙන් තියෙන්න ඕනි. ඉතින් ඒ විදිහට නිර්මාණය වුණු alphabet with sounds flash cards තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේකෙදි දරුවට ඉංග්‍රීසි අකුර, කැපිටල් අකුර, සිම්පල් අකුර, ඒ අකුරට අදාළ පින්තූරයක්, ඊට පස්සේ ඒ වචනේ ඉංග්‍රීසියෙන් පමණක් දරුවන්ටම මේ පැත්ත නිර්මාණය කළ තියෙනවා and. ඉතින් දෙමව්පියන්ගේ දැනුම සඳහා අපි පිටිපස්සේ ප්‍රොනන්සියේෂන් ලියලා තිනවා. UK විදියට කොහොමද, US විදියට කොහොමද සහ සිංහල තේරුමත් මේකෙදි ලියලා තියෙනවා. ඉතින් අම්මලට පුළුවන් දරුවන්ට හරිම අපූර්වට ඉංග්‍රීසි අකුරු වල ශබ්ද ටික ගෙදරදීම කියලා දෙන්න. ඉතින් දරුවන්ට තියෙන්නේ කෙටි මතක සහ පොඩි වෙලාවක් තමයි දරුවන් ඉගෙන ගන්න. ඉතින් මේ පොඩි වෙලාවක් දරුවන් ඉගෙන ගන්න නිසා දරුවට පුළුවන් තරම් ගොඩාක් වෙලාව අරගෙන උගන්වන්නේ නැතුව කෙටි වෙලාවකින් දරුවට අවශ්‍ය දේ දෙන්න උත්සාහ කරන්න. මේක ඒකට ඉතාමත් හොඳ විදියක්. ඉතින් ඒ වගේම තමයි මේ වයසේ දරුවන්ට පින්තූර දෙනකොට පවා අපි ගොඩාක් ඩීටේල්ස් තියෙන පින්තූර දෙන්නේ නැහැ. අපි දෙන්නේ හරි සරල ලස්සන පින්තූර. ඊට පස්සේ දැන් B අකුර ගත්තම B. ඉතින් මම මේ විදියට ඔයාලට කිහිපයක් පෙන්නගෙන යන්න. ඔයාලට පේනවා ඇති මේ පින්තූරය ඉතාමත්ම සරලයි. මතක තියාගන්න මේ පින්තූරය ඉතාම පැහැදිලි වෙන්න ඕන, සරල වෙන්න ඕනි. දරුවට ඇසට ආස හිතෙනව පාට සංකලනයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. මේකෙදි දරුවගේ vocabulary එක improve වීමකුත් වෙනවා. මොකද ඉංග්‍රීසි වචන 32ක් මෙතන තියෙන කාඩ් 32කින් දරුවන් ඉගෙන ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේක යන්නේ. ඉතින් අපිට පුළුවන් මේ ෆ්ලෑෂ් කාඩ්ස් වලින් දරුවන් එක්ක ගේම්ස් කරන්න. ඉතින් අපිට පුළුවන් ඔයාගේ ගෙදර කාමරේ දැන් අපි S අකුර නම් අපි S අකුර හංගනවා. සවුන්ඩ් එක ස. ඉතින් බබාට කියන snake. එතකොට umbrella, unicorn. හරි? van. මෙන්න මේ විදිහට දරුවට අපි කියනවා මොකක් හරි එකක් තෝරන් හොයන් එන්න කියලා හංගලා තියෙන තැනින්. එක එක විදිහේ ගේම්ස් පුළුවන් දරුවන්ට මෙන්න මේකෙදි කරන්න අපිට. ඉතින් ෆොනික්ස් කියන concept එක පාවිච්චි කරලා තමයි මම මේ ෆ්ලෑෂ් කාඩ් සෙට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගත්ත අය දන්නවා මේකේ කොහොමද කියන එක. ඉතින් ඔයාලටත් පේනවා මේකේ කොහොමද ලස්සන සහ මේකේ පිළිවෙල මොකක්ද කියලා. මොකද මේක අපිමයි ඩිසයින් කරන්නේ. අපිමයි මේ පින්තූර තෝරන්නේ. මේ හැමදේම කරන්නේ අපි. ඒ නිසා උසස්ම තත්ත්වෙන් දරුවන්ට දීමේ හැකියාව තියෙනවා. ඉතින් මීට අමතරව චූටි කාලේ දැනගත්ත යුතුම shapes, colors, numbers කියන දේවල් ඇතුළත් කරලා number, shapes and colors flash cards නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ හැම වචනයකම pronunciation ලියලා තියෙනවා. rectangle, සුජුකෝණාශ්‍රය, star,
තරුව triangle, ත්‍රිකෝණය oval, ඕවලාකාර heart, crescent, අඬසද, cross. ඉතින් මේකේ තව තියෙනවා පිටිපස්සේ දරුවට අමතර දැනුමටත් pentagon, hexagon. ඊට පස්සේ numbers. number 1 මුලින්ම අපි පෙන්නනවා මේ කීයද ඉන්නේ? කී දෙනෙක් ඉන්නවද? කීයක් ඉන්නවද? how many cows are there? නේද? අපි ඉස්සෙල්ලා බබාගෙන් අහනවා how many cows are there? එක්කෙනා ඉන්නේ only one නේද? one cow. number 1. how many pigs are there? ඌරු කීයක් ඉන්නවද? 2 pigs. 2 pigs. pronunciation මෙතන පැහැදිලිව ලියලා තියෙනවා. එතකොට ආයේ 2 number 2. හරි? 2. එතකොට මේකෙදි බබාට නම්බර් එක අහන්න ඕන නම් මේ පැත්තෙන් අහන්න පුළුවන්, කවුන්ට් කරන්න පුළුවන් 1 2 කියලා මේ පැත්තෙන්. ඉතින් ඔය විදිහට මේකේ තියෙනවා 10 වෙනකම්. ඔයාලට පේන හැටි කොච්චරනම් පැහැදිලිද කියලා පින්තූර ලස්සනද කියලා. ඊට පස්සේ colors. red. pronunciation තියෙනවා. ඉතින් red color එකෙන් එන තව දේවල් 5ක් පිටිපස්සේ තියෙනවා නම් සමග. එතකොට බබාගේ vocabulary එක improve වෙනවා. green. ඉතින් මේකේ තියෙනවා flash cards 32ක්. purple, yellow, orange. what is this color? orange. අපි orange color කියලා නෙවෙයි සාමාන්‍යයෙන් කියන්නේ orange. හරි? එතකොට yellow blue එකතු වෙලා හැදෙන color එක මොකද? green. එතකොට මේක activity එකක් විදියට ඔයාලට කොලයක් අරගෙන yellow color ගාලා ඒක උඩින් green ගාලා පෙන්වන්න පුළුවන්. අන්න මේක mix වුණාම එන්නේ green. ඉතින් මේක brain development activity එකක්. ඉතින් මේ විදියට වර්ණ එකතු වීමෙන් හැදෙන වර්ණ ගැන කියලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ flash card set දෙක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙනස්ම දෙයක් කරන්න වෙනස් විදියෙම දේවල් ටිකක් කරන්න මට උවමනා වුණේ. එක ප්‍රතිඵලයක් තමයි මේ ෆ්ලෑෂ් කාඩ්ස් කියලා කියන්නේ. ඉතින් අද වෙනකොටත් අපේ බුද්ධිමත් දෙමව්පියන් සෑහෙන ප්‍රමාණයක් මේක අරගෙන තමන්ගේ දරුවට ප්‍රැක්ටිස් කරවලා තියෙනවා. ඉතින් මේ එක ෆ්ලෑෂ් කාඩ් සෙට් එකක් වෙන්නේ රුපියල් 800ක් විතරයි. ඉතින් ඔබේ දරුවටත් අරගෙන බලන්න. ඔබට තේරෙවි ඔබේ දරුවා කොච්චරනම් ඉක්මනට මේ දේවල් ඉගෙන ගන්නවද කියලා අපි උගන්වන විදිය පහසු කරහම්.